ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ ඇය ලැබූ ලකුණ. කුසුමට ලං වී රොන් ගන්නා. ඇගේ හඬ ඇය වෙනස් කරනවද එහෙම නැත්නම් ඒ හැඟීම විසින් වෙනස් වෙනවද කියන්න මම දන්නේ නැහැ. නීල නුවන් යුග කවියක් විය ඔබගේ. උපරිම භාව ප්‍රකාශනය අය හඬින් ඉදිරිපත් කරන විදිහ. මේ උයන් කොනේ ප්‍රේමයේ චමත්කාරයේ ගයන්න ඇය තරම් කෙනෙක් නැහැ. ගතින් ඉන්නට නැතත් ලං වී. ආය ඔබෙන්තර ලෝකයක් සිතා ගන්න බෑ කියන එක ඉතින් බෑම තමයි. දියණියන්ගේ කටහඬවල් වලින් මම වඩාත්ම කැමති රයිනිටද වින්ඩිටද ශාමිටද. නොබලා මා දිහා ඔයා යනවා. ඇය තමන්ගේ හැකියාව ඉතාම හොඳට පෙන්නනවා. අයියෝ සාමිනී එනක වෙනා කියලා ඒ ගායනා කරපු ගීතය තමිල්නාඩුවේ පවා අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. අශෝක මාලා මමයි ස්වාමිනී අශෝක මල් වනයේ. අද අපි මුණ ගැහෙන්නේ පළමුවෙනි වතාවට නම්. ඔන්න මම ඔබට කියන්නේ මේ මොකක්ද කියලා ඔබ හිතුවොත් මේක පුංචි సౌందర్యාත්මක චාරිකාවක් කියලා ඔබ දැනගෙන හිටියාම හොඳටම ඇති. මොකද ටිකක් වෙලා මේ සංවාදයේ ඔබයි මමයි ටිකක් දුරට යනකොට ඔබට තේරෙනවා මේ මොකක්ද කියලා. මියුසික් වයිබ්ස් විත් අරෝෂා එක්ක හැමදාම ඉන්න ඔබට 아무තු හඳුන්වා දීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අද මම මේ ඔබට කියන්න යන්නේ අපි හැමෝම දන්න දෙයක්. ඒ කියන්නේ මේ අදන්‍යතාවක් සහිත හඬක් ස්වරයක්. කොහේ ඇහුණත් මේ නම් ඔහු මේ නම් ඇය කියලා කියන විදිහේ ප්‍රබල අනන්‍යතාවක් සහිත හඬක් කියන එක ගායන ශිල්පියෙකුට ශිල්පිනියකට මහා ලොකු ආභරණයක්. ලොකු වත්කමක්. එහෙම හඬවල් අපේ රටේ තියෙනවා. අපි අහන හින්දි ඉංග්‍රීසි ඔය ගීත ඇතුළෙත් අපි දන්නවා තව ප්‍රබල හඬවල් තියෙනවා. ජිම් රීව්ස් කිව්වම අපි හැමෝගෙම මේ කනේ තියෙන හඬක්. අද කියන්නේ අන්න ඒ වගේ ප්‍රබල අනන්‍යතාවක් සහිත ස්වරයක උරුමකාරියක් ගැන. ඇය චන්ද්‍රලේඛා පෙරේරා. මගේ ඉතාම ප්‍රියතම ගායිකාවක් හින්දා මම ඇය ගැන කතා කරන්න හරිම සතුටින්. මොකද රසිකයෙකුට ඒක ලැබෙන මේ විශේෂ අවස්ථාවක්. තමන් ප්‍රිය කරන මේ කලාකරුවෙක් ගැන කලාකාරියක් ගැන කතා කරනවා කියන එක හිතට ආස්වාදයක්. ඉතින් ඔබටත් ඔබ ඇයට ප්‍රේම කරනවා නම් ඇයට ආදරය කරනවා නම් ඒ ස්වරයට ආදරය කරනවා නම් මේ සංවාදයේදී ඔබයි මමයි දෙන්නම එක්කෙනෙක් බවට පත් වෙනවා. චන්ද්‍රලේඛා කියලා කියන්නේ මේ හොඳ සංගීත දැනුමක් සහිතව ඉතාම තරුණ වියේදී විශිෂ්ට ගීතාවලියක් එක්කම මේ කලා ක්ෂේත්‍රයට ආපු ශිල්පිනියක්. ඒ ගැන කියන්න කලින් ඇගේ මధుර හඬ පොඩ්ඩක් මතක් කරලා ඉමුකෝ. කුසුමට ලං වී රොන් ගන්නා බමරුන් නැතට ඉගිල ගියා මඳ සුළඟේ ඔහේ සැලෙනා තනි වුණ කුසුමකි මා මඳ සුළඟේ ඔහේ සැලෙනා තනි වුණ කුසුමකි මා ඉගිලී යන්නට පියාපත් නැත මාහට ඔබ මෙන් එදාත් දිනයක ඔබ එවි මවරිදවා සතුටු නොවෙන් කුසුමට ලං වී රොන් ගන්නා බමරුන් නැතට ඉගිල ගියා මද සුළඟේ ඔහේ සැලෙනා තනි වුණ කුසුමකි මා. මේ නිදර්ශන ගැයුමත් එක්ක මට ඕනේ උනේ මම කියද්දි ඇගේ ඒ ගීතවත් හඬ ඔබට ඇහෙන්නේ නැහැ. මොකද මම නිදර්ශනයක් මතක් කිරීමේ අරමුණෙන් විතරයි මේක ගයන්නේ. ඔබට මතකද ඔය ගායනා ඇතුළේදී ඇය තමන්ගේ හඬ හසුරුවන විදිහත් එක්ක හැඟීම් ප්‍රකාශ කරන විස්මය. ඇය ඒක කරන්නේ ආයාසයෙන් දැන් මම මේ හැඟීම ප්‍රේක්ෂකයාට දෙන්න ඕන මෙහෙමයි මේ වචනවල තියෙන මේ අර්ථය එහෙම හිතාගෙන නෙමෙයි. ඒකයි මම කිව්වේ ගායන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ඒ තමන්ගේ ස්වරයෙන් හැඟුම් දනවන්න පුළුවන් එක
මහ පුදුම හැකියාවක්. අපේ මේ ගායන වේදිනියට ඒක නොඅඩුව පිහිටලා තියෙනවා. මම ඔබට මුලින් කිව්වා ඇය ක්ෂේත්‍රයට ආවේ ඔය මේ අපි ගොඩාක් කාලේ අපිට මතකයි රේඛා කියන ටෙලි නාට්‍යයේදී ඇය චරිතය නිරූපණය කරමින් ඇයටම ගයන්න ඉතාම මధుර ගීතාවලියක්ම ඇයට ලැබුණා. ඒක සාමාන්‍යයෙන් ලැබෙන අවස්ථාවක් නෙමෙයි. ඉතාම විරල අවස්ථාවක්. ඒවා ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කෙරුවා. ගීත අපේ සුනිල් සර් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ගීත පද රචනා කළා. ඉතින් අර අරුත් සම්පන්නයි මේ භාව සම්පන්නයි ඒ නාදමාලා ඉතාම ලස්සනයි අහගෙන ඉන්නකොට අදටත්. ඉතින් ඒක නිසා ඇය එන්නේ අර ලොකු වත්කමක් එක්ක. හඬේ වත්කම විතරක් නෙමෙයි තමන්ගේ ස්වරයේ තියෙන අනන්‍යතා වත්කමට අමතරව අර ගීතාවලියත් එක්ක තමයි ඇය මේ පාතියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රයට. ඉතින් ඇය මේ චාරිකාව ඇතුලේ තමන්ගේ ගීත ගායන කුසලතාව කියන එක හරිම ලස්සනට උපවත් කරගෙන දීර්ඝ කාලයක් අඛණ්ඩ ජනප්‍රියත්වයක් එක්ක මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා. විචාරකයන් අපේ ප්‍රේක්ෂකයන් කවුරු මොනවා කොහොම මොන දේවල් කිව්වත් ඇය ඉන්නේ ස්ථාවර රසික පිරිසක් එක්ක ඇගේ ගමන අඛණ්ඩව පවත්වා ගනිමින්. ගොඩක් වෙලාවට අපේ රටේ එහෙම මේ රැඳිලා ඉන්න තියෙන හැකියාව අඩු අයත් අපි දැකලා තියෙනවා. නමුත් ඇය ඊටාම ඥානාන්විතව තමන්ගේ මේ ගීත පෙළ සකස් කරගෙන ඇගේ ගමන ගිය හැටි අපිට විමර්ශනයක් කෙරුවොත් ඊටාම හොඳින් පේනවා. ඇගේ හඬ ගැන කියද්දී මම ඔබට කිව්වනේ ඒක ලංකාවේ අර රුක්මනී දේවියගේ හඬ වගේ මේ ඊට පස්සේ ඇහිච්ච කාන්තා ස්වරයන් ඇතුලේ රුක්මනී දේවිය තරම්ම ප්‍රබල අනන්‍යතා ලකුණක් සටහන් කරන්න සමත් වුණා. ඇගේ හඬේ සමහර වෙලාවට මට අහනකොට දැනෙලා තියෙනවා අර ඉන්දියාවේ හිටපු ශම්ෂාද් බේගම් වගේ. නැත්තම් අපි මතක් කරමුකෝ ඔය මේ නූර් ජහාන්ගේ හඬකුත් පොඩි තියෙනවා. ඒ ඔක්කොගෙම අර මధుරතාවල සම්මිශ්‍රණයක් තියෙන්නේ අපේ ගායන වේදිනියගේ මේ හඬේ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ. ශම්ෂාද් බේගම් කියන්නේ කවුද කියලා දැන් ඔබට පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් මම. මේ ශම්ෂාද් බේගම් කියන්නේ මේ ලතාජීට පොඩ්ඩක් කලින් යුගයක අපට හම්බ වෙන අති දක්ෂ ගායන වේදිනියක්. ඇය මුලින්ම ඔය මේ නෞෂාද් අලි සංගීතවේදියාගේ චිත්‍රපටවල ගායනා කරා ඉතාම රමණීය ගීත පෙළ. मिलते ही आंखें दिल हुआ दीवाना किसी का मिलते ही आंखें दिल हुआ दीवाना किसी का अफसाना मेरा बन गया अफसाना किसी का मिलते ही आंखें दिल हुआ දීවානා කිසිකා. ඇය මේ කියන මෙන්න මේ හැඟීම් ගායනය අපේ චන්ද්‍රලේඛා මහත්මියගේ හඬේ ඒ විදිහටම තියෙනවා. අර හැඟීම් ගායනයේ මధుරතාව විතරක් නෙමෙයි හඬේ ප්‍රබලතාවත් ඒ විදිහටම තියෙනවා. ඒ වගේම තමයි ශම්ෂාද් බේගම් ශිල්පිනියට වැඩිය චන්ද්‍රලේඛා ශිල්පිනිය ප්‍රේමේ ප්‍රහර්ෂය ගායනකොට වඩාත් සුන්දරයි. මොකද ඇගේ අර ශෝකී රසයට අමතරව ප්‍රේමේ ගායනා කරනකොට ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපිට හරිම සුන්දර හැඟීමක් හිතට එන විදිහට ඇගේ හඬ ඇය වෙනස් කරනවද එහෙම නැත්නම් ඒ හැඟීම විසින් වෙනස් වෙනවද කියන්න මම දන්නේ නැහැ. මිනිස් කටහඬක් අප තුළ ඇති කරන හැඟීම හරියටම වචනයෙන් විස්තර කිරීම ලේසි දෙයක් නෙමෙයි. ඒකින්ද උදාහරණයක් සිහිපත් කරන්න. නීල නුවන් යුග කවියක් විය ඔබගේ පොන් හිඳ තුඩගේ පැටලි ඇයගේ හදින් ගැලූ සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩගේ දැවටි රළරැලි හඬනා පුලින තලාවේ නැවති දේදුණු සායමා කලතා ඇගේ හදේ දුටු සිතුවම දෝබ
යන්නේ තනිවි නීලනුවන් යුග කවියක් විය ඔබගේ ඔබට මතක් වෙනවා ඇති ඇය අර හඬ විහිදලා ඇගේ තමන්ගේ තියෙන උපරිම භාව ප්‍රකාශනය ඇය හඬින් ඉදිරිපත් කරන විදිහ. ඒක ඇත්තටම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර ගායනවේදීන් ඉන්නවා තමන්ගේ හඬ හරි එක්තරා කොටසක පාලනය කරගෙන ගයන්නේ. නමුත් ඇය එහෙම නෙමෙයි. ඇය සියලු හැඟීම් මුදා හරින ආකාරයෙන් තමයි ඇය ගායනා කරන්නේ. හරිම සුන්දරයි. හරිම විචිත්‍රයි ඒ ගායන ශෛලිය. තව එකක් මම ඔබට මතක් කරන්නම්. මේ උයන් කොනේ නිල් දිය රැඳුණු විල් තෙරේ ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ නුවන් නොදොටුරුව ඇඳුණා හිම් සීතලේ ප්‍රේමයේ චමත්කාරයේ ගයන්න ඇය තරම් කෙනෙක් නැහැ. ඒ වගේම තමයි වියෝගය. ඔබ දෙපා දොා බැතියෙන් මා පිදු පැතුම් පියුමන් පෙති තලාදමා මලසුනේ හෙලා මට තබා ගොසින් කඳුලැල් හරිම චමත්කාර ජනකයි නේද? ඇගේ හඬ ගැන හිතද්දි ඒ ස්වර පරාසය ඊටාම ඉහළ ස්වර හරි පහසුවෙන් ඇය අපිට අරගෙන එන්නේ අපිට තේරෙන්නේ නැහැ ඒ තරම් ඉහළද ගයන්නේ කියලා. ඒ වගේම තමයි පහළ ස්වරවල ඉන්නකොට ගතින් ඉන්නට නැතත් ලං වී සිතින් යන්නට එපා වෙන් වී ඔබෙන් තොර වූ ලෝකයක් සිතා ගන්නට බෑ සිතා ගන්නට බෑ ආය ඔබෙන් තොර ලෝකයක් සිතා ගන්න බෑ කියන එක ඉතින් බෑම තමයි. භාව ප්‍රකාශනය කියන්නේ අන්න ඒකට. ගීතයක තියෙන අර්ථය තීව්‍ර කරමින් ගයනවා කියන්නේ අන්න ඒකට. මම හිතනවා ඇය ගැන අපි කතා කරා මදි. ඇය ඇගීමට ලක් වුණා මදි. සමහර අය දැන් ඇගේ දියණියන් ගීත ගායනයට ඇවිදලා ඉන්නවනේ. එතකොට අපි දකිනවා ඉතින් ප්‍රේක්ෂකයෝ ඉතින් කැමති විවිධ සංසන්දනාත්මක විග්‍රහයන් කරනවා. ඒක සාමාන්‍යයි. ඒක වෙන්නේ රසිකත්වය නිසාම ඇල්ම නිසාම තමයි. එතකොට රයිනි, වින්ඩි, ශාමි ඇගේ දියණියන් තුන් දෙනාම ඇගේ හඬට ඉතාම සමාන හඬවල උන්ට පිහිටලා තියෙනවා. ඒ අතරින් මගෙන් ඇහුවොත් චන්ද්‍රලේඛා ශිල්පිනියගේ දියණියන්ගේ කටහඬවල් වලින් මම වඩාත්ම කැමති රයිනිටද වින්ඩිටද ශාමිටද? මට උත්තරේ තියෙන්නේ රයිනි කියලා. වින්ඩි ඉතාම දක්ෂයි, ශාමිත් දක්ෂයි. නමුත් අර රයිනිගේ හඬේ මම වඩා කැමති ඇය මේ පහළ ස්වරවල තමන්ගේ හඬ හසුරුවන විදිහට. හරිම චමත්කාර ජනකයි හැඟීම් බරයි. නොබලා මා දිහා ඔයා යනවා කාගේදෝ වෙලා සංගවා වේදනා දරා ඔබට මතක ඇති මේ ගීතවල ඇය තමන්ගේ හැකියාව ඉතාම හොඳට පෙන්නනවා. ඒ වගේම තමයි ඇය රංගපාමින් තමන්ගේ චරිතය රංගනය මේ ඉදිරිපත් කරමින් ගායනා කරපු ඔය සිංහාවලෝකනේ චිත්‍රපටයේ ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි එහි සැමරුම් රූ තමයි ජීවිතේ. ඇයට තියෙනවා අර අම්මගෙන් උරුම වුණු හඬ වගේම තමන්ගේ පියාගෙන් උරුම වෙච්ච අර තාක්ෂණික ශිල්පීය හැකියාව ටෙක්නික්ස් කියලා අපි කියන්නේ සිංගින් ටෙක්නික්ස් කියලා. ඒක වින්ඩි ගායනය කරන කොටක් තියෙනවා. ඔවුන් ඇත්තටම හරි ලස්සන නිර්මාණ. ඔවුන්ගේ කටහඬවල් අර අම්මගේ හඬ තාත්තගේ හඬේ තියෙන ඌරුව ඒ ශෛලියේ ඒ තාක්ෂණික ශිල්පීය හැකියාවන් ඒ ඔක්කොම සම්මිශ්‍රණය වෙලා තමයි මේ දුවරු දෙන්නගේ කටහඬවල් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක අර හරියට කිව්වොත් දැන් අපි චන්න විජේවර්ධනයන් සහ උපුලි පනිබාරත් අපි දන්නවනේ අපි තාම ප්‍රිය කරන විශිෂ්ට නර්තන වේදීන් යුවලක්නේ උන් දෙන්න.
එතකොට අසේකා විජේවර්ධන ඔවුන්ගේ දියණිය නර්තනයක් ඉදිරිපත් කරනකොට අපිට දැනෙන දේ වගේ තමයි යන්න අර වින්ඩි සහ රයිනි ගායනය කරනකොට අපිට දැනෙන්නේ. මම ඔබට මේම කිව්වම ඔබට තේරෙයි. මතක් කරගන්නකෝ අසේකා නර්තනයක් ඉදිරිපත් කරනකොට අර අම්මාගේ ශෛලියෙන් ආපු අර සාම්ප්‍රදායික දේවල් තාත්තාගේ අර සාම්ප්‍රදායික දේවල් සහ චන්න විජේවර්ධන කියන නර්තනවේදියා විසින් ගෙනාපු අර අලුත් හැඩතල තියෙනවානේ. අන්න ඒවත් එක්ක මිශ්‍ර වෙච්ච මොකද්දෝ චමත්කාරයක් අපි අසේකගෙන් දකිනවා. අන්න ඒ වගේ තමයි රයිනි සහ වින්ඩි. වින්ඩිගේ සින්දුව අපි මතක මතක් කරමු. තාම ජනප්‍රිය වෙච්ච ගීතය මේ අයෝ சாமினி எனக்கு வேண்டாம் பொய் பொய்யா சொல்லி ஏமாத்தினது போதும் மனசாட்சியே நீ விலை பேசினாய் நீ அடி சொல்ல நீ மனுஷனா අයෝ சாமினி எனக்கு வேண்டாம் අයෝ சாமிනි ඔයා නම් මට දැන් නම් එපා කියලා ඒ ගායනා කරපු ගීතය තමිල්නාඩුවේ පවා අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් කොයි වෙලාවකවත් මේ කටහඬවල් තුන ගත්තොත් චන්ද්‍රලේඛා රයිනි වින්ඩි මෙයාද කියලා සංසන්දනාත්මකව තෝරන්න ඔබ උත්සාහ කරන්න එපා. ඒක රසිකයෙකුගේ කාර්යභාරය නෙමෙයි. අපිට තියෙන්නේ මේ විචිත්‍රත්වය රස විඳීම. ඒවායේ තියෙන අනන්‍යතා ලක්ෂණ හඳුනා ගනිමින් ඒ හඬවල තියෙන මధుරතා විචිත්‍රතා හරියට හඳුනා ගනිමින් ආස්වාදය කිරීම. මට හිතෙනවා චන්ද්‍රලේඛා මහත්මිය ගායනා කරපු ගීතවලින් විශිෂ්ට භාව ප්‍රකාශනයක් තියෙන ගීතයක් මම ඔබට මතක් කරන්නම්. අශෝකමාලා මමයි ස්වාමිනි අශෝක මල් වනයේ රණේරුවටරු සපුව දිලෙන මුත් මා චණ්ඩාලියකි මා චණ්ඩාලියකි නොලැබෙන ලොවකට හඬා පලක්නේ එපා රජුනි මට රාජසුවේ තල්ලතු පෙදුරයි මේ වන අරණයි අපට ගේ අපේ හින කුලේ අශෝකමාලා මමයි ස්වාමිනි. කොච්චර ලස්සනද සාලිය අශෝකමාලා පෙම්පුවත ඇය තමන්ගේ හඬින් ජීවමාන කරනවා. මට හිතෙනවා අර ලොකු පරතරයක් තියෙන පන්ති දෙකක ප්‍රේමවන්තයෝ දෙන්නෙක් මුණ ගැහුනම ප්‍රේමයේ වේදනාවත් එතන තියෙනවා, ප්‍රේමයේ චමත්කාරයත් ඒ තරමටම තියෙනවා. ඒක නිසා තමයි ඔවුන් කෙරෙහි අර කිනකා කෙරෙහි මේ ආකර්ෂණය වැඩි වෙන්නේ. මතක ඇති මේ මෑතකත් ජපානයේද කොහෙදෝ මේ රජකුමාරියක් තමන්ගේ කිරුල අතහැරලා එයාගේ අර සාමාන්‍ය මේ පන්තියේ ප්‍රේමවන්තයත් එක්ක ආවා. එක්වරක් මේ දෙන රජපෞලෙන් දෙනවා විශේෂ ත්‍යාගයක් ඒ වගේ මේක අතහැරලා යන කෙනෙකුට. ඇයි ඒක පවා එපා කියලා තමයි ආවේ. ඔබ මගෙන් අහලා තිබුණා සමහර අය ඇත්ත ලෝකෙත් ඔබ ඔය කියනා වගේ ප්‍රේමය තියනවද කියලා. තියෙනවා. ඒ ගැන තර්කයක් නෑ. ප්‍රේමය තියෙනවා. ප්‍රේමය ලොව හැම තැනම ඇති කියලා ගයන්නේ ඒකනේ අපි මේ චන්දන ඉරාරච්චි සොයර. ඉතින් කොයි හැටි වෙතත් අපේ ගායන වේදිනිය ප්‍රේමය, ප්‍රේමයේ වියෝගය, මේ හැඟීම් අපට අරගෙන ආපු විචිත්‍රත්වය තමයි අද මට ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඇගේ හඬේ මధుරතාව හැමදාම ඒ අයුරින් පවතිවා කියන එක තමයි මගෙත් ඇයට ආදරය කරන ඔබෙත් ප්‍රාර්ථනාව. මට හිතෙනවා ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ ඇය ලැබූ ලකුණ ඉතාම අනන්‍යයි, අසමසමයි. ඉතින් නැවතත් අපි මේ වගේ මధుර හඬක විචිත්‍රත්වය ගැන කතා කරන්න තව දවසක මුණ ගැහෙමු. මියුසික් වයිබ්ස් විත් අරෝෂා එක්ක ඔබ හැමදාම රැඳිලා ඉන්න. ඔබේ අදහස් මට අරගෙන එන්න. ඒවත් එක්කයි මේ චාරිකාව වඩාත් රසවත් වෙන්නේ. ඉතින් අදට ගිහින් එන්න.